අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා විසින් පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට උපදෙස් ලබා දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා විසින් එම කාර්යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා විසින් පොලිසිය සම්බන්ධව රජයට මෙන්ම පොලිස්පතිවරයාටද දැඩි චෝදනාවක් එල්ල කර තිබුණා. එහිදී ඔහු චෝදනා කළේ වර්තමාන රජය විසින් පොලිසිය ඉතාම අවාසනාවන්ත තැනකට පත්කර ඇති බවටයි. මින් පෙර හිටපු පොලිස්පතිවරුන් 3 දෙනෙකුටම වර්තමාන රජය යටතේ ඉතාම ඛේදනීය තත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවත් වත්මන් පොලිස්පතිවරයාට රජයට සේවය කිරීම නවත්වා ජනතාවට සේවය කිරීමට පටන් ගන්නා ලෙස සාගර කාර්යවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා තිබෙනවා. එහිදී ඔහු බරපතල චෝදනාවක් කරමින් සඳහන් කළේ එලෙස නොවන්නේ නම් මහා මාර්ගයේ මහජනතාවගෙන් පහරකා මිය යන 37 වැනි පොලිස්පතිවරයා ලෙස වර්තමාන පොලිස්පතිවරයා ඉතිහාස ගත විය හැකි බවටයි. සාගර කාර්යවසම් මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ අනුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඉදිරි දිනයකදී නීතිඥ සාගර කාර්යවසම් මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ඊයේ දිනේ ඔහු විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කිරීමටද නියමිත බවටයි වාර්තා වන්නේ. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.